හොඳට හිතට ගන්න මම ඉරිසියා කරන්නේ කියලා. ඉරිසියාවක් හිතට එන වාරයක් ගානේ හිතෙන් ඒක දැකලා මම ප්‍රහාණය කරනවා කියලා. ඊළඟට ඉරිසියාව ඇති වෙන තීරුම් ගත්ත මොහොතේම හිතන්න මට නම් ඉරිසියාව එපා එපා එපා. ප්‍රඥාවෙන් දැක දැක ඉරිසියාව ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේම හිතෙන් ඉරිසියාව පිළිකුල් කරන්න ඕන. ඊළඟ එක තමයි අනිත් අයගේ සැප සම්පත් පිනට ලැබෙනවා කියලා. පිනටයි මේක ලැබෙන්නේ කියලා හිතන්න ඕන. දැන් අපි කියනවානේ ලැබෙනකොට තියෙන අයටමයි ඔක්කොම ලැබෙන්නේ කියලා. ඉතින් හරිනේ. තියෙන කෙනෙක් වෙලා උපදින්නෙත් පිනට, පින් තියෙන කෙනාටයි ලැබෙන්නේ. කියන්නේ නැද්ද නැති එකාට මොකවත් නැහැ කියලා. නැති වෙලා උපදින්නේ දුන්නේ නැති නිසා ලැබෙන්නේත් නැහැ. අපි නෝකඩු කිව්වට නැති බැරි එකාට නොලැබෙන්නේ දීලා නැති නිසාමයි. තියෙන කෙනාට ලැබෙන්නේ දීලා තියෙන නිසාමයි. ඊළඟට හිතන්න ඕන ඉරිසියාව නැති කිරි ගැනීම පිණිස යමකට Taman ඉරිසියා කරනවාද ඒ දේෙන් සසරින් ඈත් වෙනවා කියලා. කියන්නේ ලස්සනට ඉරිසියා කළොත් ලස්සන ලැබෙන්නේ නැහැ Tamanට. හොඳ ගේකට ඉරිසියා කළොත් හොඳ ගයක් ලැබෙන්නේ නැහැ සංසාරේට.